AI වලින් වීඩියෝ හදන විප්ලවයක් ගැන හැමෝම කතා වෙනව නේද? ඒත් හිතන්නකෝ, ඒ බලය, ඒ හැකියාව හැමෝටම අයිති වුණත් කොහොමද? අද අපි කතා කරන්න යන්නේ ඒ ගැන තමයි. කිසිම සීමාවක් නැතුව ඕනෑම කෙනෙකුට නිර්මාණශීලී වෙන්න දොර ඇරෙන open source AI වීඩියෝ ලෝකය ගැනයි මේ කතාව. නිකමට හිතන්න ඔළුවේ තියෙන අදහසම් සරල වචන ටිකකින් ටයිප් කරනවා. ඊට පස්සේ ඇසිල්ලකින් වගේ ඒ වචනවලට පණ ඇවිල්ලා ඇස් ඉස්සරහම සිනමාත්මක වීඩියෝ එකක් හැදෙනවා. නෑ මේක සයන්ස් ෆික්ෂන් ෆිල්ම් එකක් නෙවෙයි. මේක තමයි AI වීඩියෝ තාක්ෂණයේ තියෙන ඇත්තම අදහ ගන්න බැරි බලය. හොඳයි. ඉතින් අපි මේ ගමන යන්නේ කොහොමද? මෙන්න අපේ ප්ලෑන් එක. මුලින්ම AI විප්ලවය ගැන තේරුම් ගන්නවා. ඊට පස්සේ හොඳම ඕපන් සෝස් මේවල මොනවද කියලා බලනවා. අන්තිමටම මේ වැඩේ පටන් ගන්නෙ කොහොමද කියලාත් කතා කරනවා. මේ ළඟදී සෝරා වගේ දැවැන්ත AI මොඩල්ස් ඇවිල්ලා ලෝකෙම හොල්ලලා දැම්ම නේද? ඇත්තටම ඒවයින් පෙන්නවා මේ ටෙක්නොලොජි එකකින් කරන්න පුළුවන් දේවල් වල සීමාවක් නැහැ කියලා. ප්‍රශ්නයක් තියෙනවා, ඒ බලය තියෙන්නේ ලොකු කම්පැනි කිහිපයක් අතේ විතරයි. ඉතින් එතකොට අනිත් අයට මොකද වෙන්නේ? එතනදී තමයි වෝල්ඩ් ගාඩන්. එහෙම නැත්නම් තාප්ප දාපු උද්‍යානයක් වගේ ගැටලුවකට අපි මුහුණ දෙන්නේ. මේ වගේ සම්ෘත සිස්ටම්ස්, ඒ කියන්නේ ක්ලෝස්ඩ් සෝස් ඒවා පිටින් බලද්දී හරිම ලස්සනයි. ඒත් ඇතුලේ පාලනය, අධික වියදම, අපේ දත්තවල පුද්ගලිකත්වය ගැන ලොකු ප්‍රශ්න තියෙනවා. ඇත්තටම නිර්මාණශීලීත්වයට මෙහෙම තාප්ප දාන්න පුළුවන්ද? හැබැයි විවෘත මූලාශ්‍ර ලෝකෙදී අන්නේ තාප්ප ඔක්කොම බිඳගෙන වැටෙනවා. හිතන්නකෝ, කිසිම ගාස්තුවක් නැහැ. දත්ත සම්පූර්ණයෙන්ම අපේ අතේ පුද්ගලිකයි. ඒ විතරක් නෙවෙයි, මේ ටූල්ස් ඕන විදිහට වෙනස් කරලා තමන්ගේම නිර්මාණශීලීත්වයට ගලප ගන්න පුළුවන්. අන්න ඒක තමයි නියම නිදහස කියන්නේ. එහෙනම් වැඩේට බහිමු. අපි දැන් බලමු මේ විවෘත විප්ලවය මෙහෙයවන ප්‍රධානම මොඩල්ස් මොනවද කියලා. තේරුම් ගන්න ලේසි වෙන්න අපි මේවා ප්‍රධාන කාණ්ඩ 3කට බෙදලා කතා කරමු. හරි, අපි පටන් ගමු ටයිටන්ලාගෙන්. ඒ කියන්නේ ගුණාත්මක භාවයේ දෙවන්තයන්ගෙන්. මේ මොඩල්ස් හදලා තියෙන්නේ එකම එක අරමුණකට. පුළුවන් තරම් උසස්ම සිනමාත්මක සුපිරිම විෂුවල් ක්වොලිටි එකක් දෙන්න. හැබැයි ඉතින් මේ වගේ බලයකට ඒ වගේම ප්‍රබල හાર્ඩ්වෙයාර් එකක් උතෝන වෙනවා. මෙතනදී බලන්න මේ එක එක මොඩල් එකේ තියෙන විශේෂ හැකියාවන්. හුන්යන් වීඩියෝ වලින් පුළුවන් හොලිවුඩ් ලෙවල් එකේ සිනමාත්මක දර්ශන හදන්න. මොචි මොඩල් එක. ඒකේ තියෙනවා පැරාමීටර්ස් බිලියන 10ක්. සරලව කිව්වොත් ඒ කියන්නේ AI එකේ මොලේ තීරණ ගන්න තියෙන පොයින්ට්ස්. අනේනුසා ඒකෙන් පුදුම විදිහට යථාර්ථවාදී රූප හදන්න පුළුවන්. අනික් පැත්තෙන් ස්කයි රීල්ස්. ඒක විශේෂයෙන්ම දක්ෂයි ඇත්තම මිනිස්සු වගේ පේන චරිත නිර්මාණය කරන්න. මේ කියමන ඇත්තටම හරි වැදගත්. මොකද මේ ඕපන් සෝස් AI වීඩියෝ ෆීල්ඩ් එක දියුණු වෙන වේගය අදහ ගන්න බෑ. අද හොඳම කියලා හිතන මොඩල් එක සමහර විට ලබන මාස වෙනකොට දෙවනි තැනට වැටිලා තියෙන්න පුළුවන්. ඒකේ තේරුම මොකද්ද? ඒ කියන්නේ නිර්මාණශීලීත්වයේ සීමාවන් හැමදාම හැම වෙලාවෙම තවත් පුළුල් වෙනවා කියන එක. හැබැයි ඉතින් හැම වෙලාවෙම වුණ සුපිරිම ක්වොලිටි එකම නෙවෙයිනේ. සමහර වෙලාවට අදහසක් ඉක්මනට හදාගන්න එක ඊට වඩා වටිනවා. ආන්න ඒ වගේ වෙලාවට තමයි මේ වේගයේ ශූරයෝ අපේ උදව්වට එන්නේ. උදාහරණයක් විදිහට LTX වීඩියෝ. ඔළුවට එන අදහසක් ඉක්මනට වීඩියෝ එකක් කරලා බලන්න ඕන නම් ඒ කියන්නේ ප්‍රොටෝටයිප් එකක් වගේ හදන්නේ මේක නියමයි. මොකද මේක හදලම තියෙන්නේ සාමාන්‍ය හાર્ඩ්වෙයාර් තියෙන කම්පියුටර්ස් වල උප්පරීම වේගයකින් වැඩ කරන්නේ. හරි. එතකොට ප්‍රශ්නයක් එනවා, ලොකු බලවත් හાર્ඩ්වෙයාර් නැති අපි වගේ සාමාන්‍ය නිර්මාණකරුවන්ට මේ විප්ලවයට එකතු වෙන්නම බැරිද? අනිවාර්යයෙන්ම පුළුවන්. අන්න ඒකට තමයි අපේ තුන්වෙනි කාණ්ඩය තියෙන්නේ. හැමෝටම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් සමබර මොඩල්ස්. මෙන්න බලන්න ඇත්තම වෙනස කොතනද කියලා. ඇනිමේට් ඩිෆ් මොඩල් එකට අවශ්‍ය වෙන්නේ 8GB VRAM එකක් විතරයි. ඒ කියන්නේ මොකද්ද? අද කාලේ සාමාන්‍යයෙන් ගේම් ගහන කම්පියුටර් එකක් තියෙන ඕනම කෙනෙක්ට මේ බලවත් AI තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. දුරට ඇත්තරම හැමෝටම විරුද්ධ වෙලා. ඇනිමේට් ඩිෆ් වල තියෙන තවත් ලොකු වාසියක් තමයි දැනටමත් ගොඩක් අය පාවිච්චි කරන ස්ටේබල් ඩිෆියුෂන් සිස්ටම්ස් වලට මේක හරිම ලේසියෙන් එකතු කරන්න පුළුවන්. ඉතින් වැඩේට අලුත් කෙනෙක්ට මේක නියමයි. ඒ වගේම වන් මොඩල් එකත් බලන්න අඩු හાર્ඩ්වෙයාර් වලින් හොඳ ක්වොලිටි එකක් දෙන ගමන් වාණිජමය වැඩවලටත් පාවිච්චි කරන්න පුළුවන් නීති අනුකූල ලයිසන්ස් එකක් එක්ක තමයි ඒක එන්නේ. හොඳයි. දැන් මේ මොඩල්ස් ගැන හොඳ අදහසක් තියෙනවා. ඒත් මේවයින් Tamante ගැළපෙන මේක තෝරගන්නේ කොහොමද? අපි ඒකට සරල ක්‍රමවේදයක් බලමු. මේ සරල පියවර තුන අනුගමනය කරාම හරි. 1.
තමන්ගේ හાඩ්වෙයාර් එක, ඒ කියන්නේ කම්පියුටර් එකේ බලය කොච්චරද? විශේෂයෙන්ම GPU එකේ VRAM එක. 2. තමන්ගේ අරමුණ මොකද්ද? ලොකු සිනමාත්මක වීඩියෝ එකක්ද හදන්නේ? නැත්නම් ඉක්මන් අදහසක් බලන්නද? 3. මේක පාවිච්චි කරන්නේ වාණිජමය වැඩකටද? ආන්න මේ ප්‍රශ්න තුනට උත්තර හොයාගත්තම හරිම මෙවලම තෝරගන්න එක හරිම ලේසි. හරි. දැන් තමන්ට හරියන මොඩල් එක තෝරගත්ත කියලා හිතමු. ඊළඟට මොකද කරන්නේ? කොහොමද මේක පටන් ගන්නෙ? ඇත්තටම මේ ගමන පටන් ගන්න ප්‍රධාන පාරවල් දෙකක් තියෙනවා. මෙතනදී පොඩි තෝරගැනීමක් කරන් වෙනවා. එක විදිහක් තමයි රන්පොඩ් වගේ ක්ලවුඩ් සේවාවක් පාවිච්චි කරන එක. පැයකට පොඩි ගාණක් ගෙවලා ලෝකේ තියෙන බලවත්ම කම්පියුටර්ස් වල පවර් එක ක්ෂණිකව ගන්න පුළුවන්. අනිත් විදිහ තමයි Compi UI වගේ ටූල් එකක් තමන්ගේම කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් කරගන්න එක. ඒකට ටිකක් මහන්සි වෙන්න ඕල තමයි. ඒත් ඒක කරගත්තට පස්සේ පාවිච්චි කරන එක සම්පූර්ණයෙන්ම ෆ්‍රී. මේ කතාව අවසන් කරන්න කලින් අපි පොඩ්ඩක් අනාගතය දිහා බලමු. මොකද ඇත්තම කතාව මේ විප්ලවය දැන් පටන් ගත්තා විතරයි. මේ වේගවත් දියුණුවට පිටිපස්සේ තියෙන්නේ asymmetric diffusion transformer. එහෙම නැත්නම් ASIMDIT වගේ අලුත්ම තාක්ෂණයන්. සරලවම කිව්වොත් මොචි මොඩල් එක පාවිච්චි කරන මේ ක්‍රමය නිසා අඩු කම්පියුටර් පවර් එකකින් ඉහළම ක්වොලිටි එකක් ගන්න පුළුවන් වෙනවා. මේක තමයි closed සහ open systems අතර තියෙන gap එක අඩු කරන අලුත් අදහස් වලට තියෙන හොඳම උදාහරණයක්. ඉතින් අවසාන වශයෙන් මේ සරල ප්‍රශ්නේ ගැන හිතන්න. මේ බලවත් ටූල්ස්, මේ හැකියාවන් දැන් හැමෝගෙම අතේ තියෙනවා. ඒ කියන්නේ නිර්මාණශීලී ඕනම කෙනෙකුගේ අතේ මේ බලය තියෙනවා. ඉතින් මීළඟට අපි හැමෝම එකතු වෙලා නිර්මාණය කරන අලුත් කතාන්දර මොන වගේ ඒවා වේද?